මගේ ඇස් දෙකෙන් කඳු වෙන වෙලාවල් අනත් අප්‍රමාණයි. ඒ වුණාට මම ඒව හිතට ගන්නේ නැහැ පුතේ. මම හරි ආසයි පොඩි යන්නේ. මගේ නම කපුවච්චිගේ සාපින්න ඕන. ඔව් මම වයස අවුරුදු 72ක් වෙන 52 උපන්නේ. තාත්තා වෙලඳන් කළා මේ මාළු බිස්නස් කළා. අම්මා ඉතින් කිරි කැපුවා එම කළා. එහෙම තමයි ජීවත් වෙන්නේ අපේ තාත්තා අම්මා අඩි හොඳයි. හරිම හොඳයි තාත්තා අපේ. ඒකේ මල්ලේම ගොඩාක් තියෙන කොටුවේ. ඉතින් හක යනවා. මගේ අඳුරනේ ආලු ගෑවෙක් කෙනෙක් කියලා කිව්වා. කොටි කාරගෙන අපි පොලේ යන් කියලා. 87 අවුරුද්දේ. ඉතින් අපේ මනුස්සයත් ඉතින් බඩු අරගෙන රෑ පොලේ. ඉතින් මම පොලේ ගියා. බඩු ටික ඩිංග ගොඩ බඩු ගොඩාක් ගෙනියන්න පටන් ගත්තා. ළමයි බයිසිකලේ බඩු වලින් නැත්නම් මං කොල්ලරුවම පොඩි සීයාමාන අපිට දෙන්නත් ගිහින් එකතු කරලා ගේන මෙතේ පිටින් ඉතලා පොලේ ගිහින් මට මේ බිස්නස් එක හොඳට උරුමයි. කිසි කෙනෙක්ගේ කතන්දරයක් ඇහුවෙත් මොකුත් නෑ. ළමයා ඉතින් රැහෙන උදේපදව කළා. ළමයා උදේපදව කළා ළමයා නැතුණා පුතේ. පොඩටත් ගිහින් ඇවිල්ලා. වෙලේ කුඹුරු කරනවනේ. මෙයා ගියා වෙලට. වෙලට ගියාට පස්සේ යන්නට මියුනේ හැදුවා. ලොකු පුතා. ඊට පස්සේ ඉතින් ඔහම මාසයක් විතර මං ආයෙ ගෙදර හිටියා. ඊට පස්සේ දැන් මට පොලේ යන්නත් දුකයි. ළමයානේ ඔක්කොම කළේ. තේරෙම ගිහින් දුන්නේ ළමයානේ. ආයෙ මාසෙකට පස්සේ මම පොලේ ගියා. ඉතින් බෑනේ. යන්න එපා තාම. දෙදෙනෙක් ගෙදරක් ඉන්නවනේ. ඒගොල්ලන් රාජකාරී කරන්නත් එපා. මහත්යත් නැතුණා දෙදයි. පාපියා මාවක් ඇදලා නැතුණා. දෙදහ නැතුණා ඊට පස්සේ පුතා නැතුණා. දැන් සල්ලිත් හොයන්න එපා. මම පොලේ ගියා දිගට මම දාම යනවා ගාවදයි තෙම්පුරාද. අද මම පොලේ නොගියොත් මේ දෙනකට කනාති. කැඳ පොළ මුටියක්වත් මේ දෙනකට උගුරවන්න කෙනෙක් නෑ. අවයසික දෙනකට ගින්න මට දුකයි. මං හිත මං තාම පොලේ යන්න පුළුවන් මට. මං යනවා. අසාධාරණ හම්බ කොලේ නෑ. දුක් විඳලා දැන් අවුරුදු 22ක් වෙනවා මම ඇතිලා. යන්න නැතුවට පස්සේ මං අතෑරියේ නෑ. ඒ කොලේ යමින් තමයි කොවිතින් මිදියාද යන්න ඔක්කොම කමක්‍රමෙන් දීටි ගාලා ඩිංග ඔක්කොම ගාලා ආදාගෙන ආව ඔක්කොම කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ. ඉඳලා ගමනක් කරන්න උනත් මං ඔක්කොම මං කරනවා. ජීවිතේ ගැන දුකයි ඉති. මට හරි දුක් විඳලා දැන් දුක් විඳලා ජීවත් වුණා. හරි දුකයි මගේ ළමයාට නැති වුණා. මනුස්සයෙක් නැති වුණා. එහෙම නැති වුණා ඉතින් මම ඒකට අතෑරියේ නෑ එකක්වත්. කරාවට මට පත්තවිලි වෙන්නේ නැහැ. මම හිත දහිදී ඒක මට හදාගන්න පුළුවන්. මගේ ඇස් දෙකෙන් කඳු වෙන වෙලාවල් අනත් අප්‍රමාණයි. ඒ වුණාට මම ඒව හිතට ගන්නේ නැහැ පුතේ. මට දැන් අර බුදුදහම දාන්නේ මට හිතෙනවා මේ මොකුත් ඕනේ නැහැ මේ ඒ කවදා හරි මැරෙනවනේ මේ අපි මුකුත් ගෙනියන්නේ නැහැ නේ. මොනවටද කියලා ඉතින් හිතෙනවා. මම වෙලී හල්ලි ගන්න අර උපවිස්සක් තියාගෙන දෙනවා. නිකුණුද්ද? අනේ ඔයා හරි හොඳයි කියලා මගේ බොහොම වට පින් සිද්ධ වෙනවා කියලා සමහරව අරගෙන යනවා. මට ඒක පිළ ඇතිති. ඒක මට සන්තෝෂයි. මට පොලේ දෙනක කවුරුත් ආදරේ පුති. හැමෝම ආදරේ ඔළුවට ගාලා යනවා. මා නැන්දේ කියලා කවුරු වෙන්නේ මා ගාවට ගෙදේ ගියක්. පුදුම ආදරයක් මට තියෙන පොලේ කට්ටිය. කොහොම හොද ඉවරනම් කලයි පස් පොල කිට. ආදුස්ති. ඔබ දැනන්නේ මොකෙන් සන්තෝෂෙන් ඉන්නවනේ පොලට ගිහිල්ලා. අහල පහල යන කර මොනවාරි කී ඉන්නවනේ ඒ ටික මට ලස්සතුයි. ඒ දවස් දෙක සතුටුයි මට. මට ඒකම පොලේ යන්නේ ඉතින්. මම හරි ආදරේ පොලේ යන්නේ.